सांसों को सांसों में ढलने दो जरा, धीमी सी धड़कन को बढ़ने दो जरा, लम्हों की गुजारिश है ये पास आ जाए हम. සුබ දවසක් මගේ යාළුවෝ හැම කෙනෙක්ටම. අද වීඩියෝ එක අරන් එන්නේ මගේ දවසක් ගෙවිච්ච විදිහ. ටිකක් අසනීපෙන් ඉන්නේ. ඒ හින්දා පොඩක් ඔයාලට වොයිස් එක අමුතු විදිහට ඇහෙනවද දන්නේ නැහැ. ඒකට ඉස්සෙල්ලම සමාව ඉල්ලනවා. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ පෙබරවාරි මාසේ 5 වෙනිදා. ටිකක් වීඩියෝ එක දාන්න ටිකක් කල් ගියා මේ අසනීපෙන් හිටපු නිසා. ඔයාලා හැමෝම සාදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. මට අද කතා කරන්න හිතුණා නිදහස කියන මාතෘකාව ගැන. අපි නිදහසේ ඉන්න අපි කවුරුත් කැමතිනේ. අපි මොන හරි වැඩක ස්ට්‍රෙස් වෙලා ඉද්දි ඒ වැඩෙන් නිදහස් වෙන්නේ කොයි වෙලේද කියලා තමයි බලන් ඉන්නේ. ඉතින් නිවාඩුවක් ගත කරන්න කොහෙට හරි යන එක, ගෙදර පරිසරයට චුට්ටක් ඇවිදලා තේ එකක් එහෙම බීලා ඉන්න එක අපි නිදහස කියලා කියනවා. ඒ වගේම තමයි මානසික ඒකාකාරීත්වයෙන් මිදීම අපි නිදහස කියලා හොයන දේ ඒක තමයි. ඉතින් නිදහස ගැන චුට්ටක් කතා කරන්න මං ආසයි ඔයාලත් එක්ක. මේ අපේ ගේ ඉස්සරහා තියෙන මිදුල, මම මේ මිදුලට පුදුම ආසයි. මේ මිදුලේ උදේ පාන්දර ඇවිදිනවා කියන එක තරම් දෙයක් නැහැ මට. මිදුල හොඳට උදේ පාන්දර නැගිටලා අතු ගාලා ටිකක් තේ එකක් එහෙම හදාගෙන එළියට ආවම අර මිදුල අතු ගාපු තැන ඉඳන්ම දැනෙන වෙනස්ම හැඟීමක්. ඒක කීයටවත්ම ගන්න බෑ. මේ නිකන් ඉඳලා නිදහස් වෙනවා කියලා, රිලැක්ස් වෙනවා කියලා වතුර එකක් බිව්වා වගේ හැඟීමක් නෙමෙයි ඒකේ තියෙන්නේ. ඒක වෙනස්ම හැඟීමක්. ඊටත් වඩා උදේ පාන්දරට පින්නත් එක්ක මිදුල මාරම ලස්සනයි, සීතලයි. ඉතින් අපේ ගෙට පල්ලෙහා තියෙනෙත් වෙල් යායක්. ඒ හින්දා ඉතින් තවත් ලස්සනයි. උදේ පහමාර කියලා කියන්නේ ඔය මම පෙන්නන වෙල් යායේ අර ගස් ටිකට, ඈත ගස් ටිකට මුදුනින් ඉර පායනවා. ඒක මාරම ලස්සනයි. ඒ වගේම තමයි හවස 6:00 කියන්නේ. හවස 6:00ට ඉර බහින්නෙත් ඒ බහින විව් එකත් මාරම ලස්සනයි. ඉතින් මම නම් නිදහස කියන දේ පාඩම් කරන වැඩවලට අමතරව, කියන්නේ විවේකයක් හම්බෙන හැම වෙලේම එළියට ඇවිල්ලා චුට්ටක් ඉර කියන්නේ එළියේ බලලා පරිසරයත් එක්ක කතා කරනවා, ගස් එක්ක කතා කරලා මගේ ස්තුතිය හැමදාම මම සොබාදහමට දෙනවා. ඒ වගේම තමයි විශ්වයට. අපිට අපි ගන්න හුස්ම පොද දෙන්නේ සොබාදහමනේ. ඉතින් අපි සොබාදහමට ස්තුතිවන්ත වෙන්න ඕනි අපිට දෙන හුස්ම ටිකට. ඒ වගේම දවස් අවසානයේ විශ්වයට ස්තුති කරන්න මම මේ දවස්වල පුරුදු වෙලා ඉන්නවා. මාන්නෙන් උසස් පෙළ ලියන ළමෙක් කියන්නේ ටිකක් මානසික ඒකාග්‍රතාවය වැඩි ළමෙක්. කියන්නේ ස්ට්‍රෙස්ෆුල් වෙනවා වැඩි. ඉතින් හැම වෙලේම නිදහස කියන දේ හොයන්න යාලට හරි අමාරුයිනේ. ඉතින් මොකද මමත් ඒක ගැන දන්නවා. මමත් ඒ ලෙවල් ලියන ළමෙක්. ඒ හින්දා එයාලට නිදහස කියන දේ ඇත්තටම වටිනවා. ඉතින් යාළුවනේ අද vlog එක මෙතනින් ඉවරයි. ආයෙත් ලස්සන මාතෘකාවකින් ලස්සන දවසක් කරගෙන මම ඔයාලා ළඟට එනවා. එහෙනම් ඒ දවස එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න ඕනි. ආයෙ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.